Minasan konnichiwa. සූජි numbers. අපි එදා කතා කරා 1 ඉඳලා 19 වෙනකම්. අද අපි numbers පාඩමේ සූජි නේද? numbers කියන්නේ ඒකට numbers පාඩමේ 20 ඉඳලා 99ට වෙනකම් අද අපි කතා කරනවා. හරි. අපි බලමු දැන් කොහොමද කියලා 20 ලියන්නේ. 20 ලියන්නේ ළමයි විස හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු මුලින්ම. 2 වැඩි කිරීම 10 කියන විදිහට තමයි අපි ගන්නෙ 20. එතකොට 2ට කියන්නේ මොකක්ද? නී 10ට කියන්නේ ජූ. එතකොට නී ජූ කියන්නේ කීයද? 20. එතකොට 21 හැදෙන්නේ කොහොමද එහෙනම්? 21 කියන්නේ 20ට එකක් එකතු කරලා. එතකොට 2 වැඩි කිරීම 10 ධන 1 තමයි 21. නීජූ කිව්වේ 20ට ඉචි කියලා ආයෙ එකතු කරනවා. එතකොට 21 අපිට ගන්න පුළුවන් නීජූ ඉචි. ඊළඟට 2 වැඩි කිරීම 10 ධන 2 කියන විදිහට ගත්තම අපිට 22 එනවා නේද? නීජූ නී. 2ට කිව්වේ නී 10ට කිව්වේ ජූ. එතකොට නී කියන්නේ 2. දැන් 26 වගේ ගත්තොත් කොහොමද එහෙනම් කියන්නේ? 2 වැඩි කිරීම 10 ධන 6 නේ. නීජූ රොකු. එතකොට අපි 30 කියන්නේ කොහොමද දැන් 30 20 කිව්වේ 2 වැඩි කිරීම 10 නම් 30 කියන්නේ 3 වැඩි කිරීම 10. එතකොට 3ට කියනවා සන් 10ට කියනවා ජූ. සන් ජූ කියන්නේ එහෙනම් 30 නේද? ඊළඟට 40 ගන්න කොහොමද ළමයි? 4 වැඩි කිරීම 10 කියන විදිහට. එතකොට 4ට කියනවා යොන් 10ට කියනවා ජූ යොන් ජූ. අපි යොන් කියන එක ගන්නේ ළමයි ෂී කියන එක ගන්නේ නැහැ නේද? 50 කොහොමද හැදෙන්නේ? එතකොට 5 වැඩි කිරීම 10. 5ට කියනවා ගෝ 10ට කියනවා ජූ. ගෝජූ කියන්නේ එතකොට 50. 60 කොහොමද ගන්නෙ? 6 වැඩි කිරීම 10 නේද? 6ට කිව්වේ රොකු 10ට කිව්වේ ජූ. රොකු ජූ කියන්නේ 60. ඒතර 70 අපි කොහොමද ගන්නෙ? අපිට 7 වැඩි කිරීම 10 කියන විදිහට තමයි අපි ගන්න. ඒතර 7ට අපිට නන කියන්නත් පුළුවන්, චිචි කියන්නත් පුළුවන්. නානා ජූ එහෙම නැත්නම් චිචි ජූ. 80 කොහොමද ගන්න එහෙනම්? 8 වැඩි කිරීම 10 කියන විදිහට නේද? එතකොට හචි ජූ. 90 කොහොමද ගන්න ළමයි? 9 වැඩි කිරීම 10. ඒතර 9ට අපි මෙතනදී පාවිච්චි කරන්නේ Q නේද? Q ජූ. මොකද්ද අපි 90ට කියන්නේ? Q ජූ. ආය අපි බලමු ඔන්න නීජු සංජු යොන්ජු ගොජු රොකුජු නනජු ශිචිජු හචිජු කියුජු 10 ගුණාකාරයි නේද? හරි. ඊළඟට අපිට තියෙන පොඩි ඇක්ටිවිටි එකක් නේද? ඔන්න දැන් 66. කොහොමද 66 කියන්නේ? 66 කියන්නේ 6 වැඩි කිරීම 10 ධන 6. රොකුජු රොකු. 25 කියන්නේ කොහොමද? 20ට 5ක කියන්නේ 2 වැඩි කිරීම 10 නේ 20. ඒකට 5. නිජු ගෝ. ගොඩක් අය වරද්ද ගන්නවා ළමයි දැන් 66 වගේ ලියනකොට 6යි 6. 2යි 5. එහෙම නෙවෙයි අර මැද 10 කියන එක මතක තියෙන්න ඕනනේ. 6 10න් වැඩි කරලා 6ක් එකතු කරනවා. දැන් මෙතන 2 10න් වැඩි කරලා 5ක් එකතු කරනවා. 43 එන්නේ කොහොමද? 4 වැඩි කිරීම 10 ධන 3. යොන් ජූ සන්. 51 එන්නේ 5 වැඩි කිරීම 10 ධන 1. ගොජූ ඉචි. 88 8 වැඩි කිරීම 10 ධන 8 නේද? එතකොට හචි ජූ හචි. 99 කොහොමද අපි ලියන්නේ? 9 වැඩි කිරීම 10 ධන 9 නේ. කියුජු කියු. හරි. එතකොට ඔන්න දැන් ඔයාලට මොකද්ද? එකේ ඉඳලා 99ටම ජපන් වලින් ගණන් කරන්න පුළුවන් නේද? හරි ලේසි. එකේ ඉඳලා 10ට මතක තියාගත්තා නම් ඔයාලට 99ටම ගණන් කරන්න හරිම ලේසි නේද? හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් 100 ඉඳලා 1000ට කොහොමද ගණන් කරන්නේ කියන එක බලමු. එහෙනම් මෙතනින් අපි නවතිනවා. මිතේ කුරේ තයාරිගතෝ